සුබ දවසක් සියලුම දෙනාට සකුරාලෑන්ඩ් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් thumbnail එකේ ඔයාලා දකින්න ඇතිනේ මම අද කතා කරන්නේ weight loss journey එක ගැන. මම කොහොමද කිලෝ 85 ඉඳලා කිලෝ 60ට බර අඩු කරේ කියලා. ඒ කියන්නේ කිලෝ 25ක්ම මාස 3ක් 4ක් වගේ කාලයක් ගියා මට ඒ බර අඩු කරගන්න. ඉතින් මම මොනවද කරේ ඇයි බර අඩු කරගන්න හේතුනේ කියන කතාව තමයි මම අද කතා කරන්නේ. හැබැයි ඔයාලා මාව දැන් දකිද්දින් ඒ කිලෝ 60 ප්‍රමාණයට අඩු වෙලා නැහැ. දැන් ආපහු මම මේ try again කියලා දාලා තියෙන එකයි thumbnail එකේ. මොකද මම ආපහු සැරයක් try කරනවා. මම pregnant කාලේ එතකොට හොඳට කෑම ගන්නවා. ඊට පස්සේ delivery එකෙන් පස්සෙත් ආපහු හොඳට කෑම කාපු නිසා ආපහු මම දැන් ඉන්නවා කිලෝ 75ක් විතර. ඒක නිසා මම ආපහු try කරන නිසා තමයි මේ විදිහට දැම්මේ. ඉතින් මම බර අඩු කරගන්න දැන් අපි ඩයට් කරනවානේ එක විදිහට ඩයට් පටන් ගන්නවානේ. ඉතින් ඩයට් පටන් ගත්තට දැන් අපි අතරමඟදී ඩයට් එක නතර කරනවා. ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් රස කෑමක් දැක්කම අර ඩයට් එක ඔක්කොම අමතක හෙට ඉඳන් ආයෙ ඩයට් එක පටන් ගන්නවා. එහෙම කියනවානේ නේ. එහෙම නැතුව අපි කොහොමද එක දැන් හිතත් පාලනය කරගෙන කටත් පාලනය කරගෙන කොහොමද මේ ඩයට් එක කන්ටිනියු කරන්න කියන එක තමයි මට කතා කරන්න ඕනේ. එතකොට දැන් හිතන්නකෝ අපිට කොහේ හරි යන්න සිද්ධ වෙනවා. අතට කෑම කන්න වෙනවා. එහෙමයි කියලා ගියා කියලා කන්න උනා කියලා දැන් එහෙම කන්න යන්න එපා. තමන් ලිමිට් එකකට තමන් දැන් දාගෙන තියෙන රූල්ස් ටිකක් ඩයට් කරද්දී ඒ විදිහටම කොහොම හරි මේන්ටේන් කරන්න බලන්න. ඉතින් මම කරේ මං කොහොමත් සීනි පිටි නතර කන එක. සීනි සහ පිටි කෑම සම්පූර්ණයෙන්ම නතර කරා. ඊට පස්සේ මම කොහොම හරි දැන් සීනි පිටි නතර කරලා කෑම බත් ගත්තාම බත් සතිය දවස් 5 බත් කෑවේ නැහැ. වෙන දේවල් ඒ කියන්නේ දැන් අපි අනිත් කරිස් හදනවන් කෑම බත් කන්න. එතකොට ඒවා නිකන් මේ ප්ලේට් එකකට දාගෙන අර චුට්ටක් අමාරුයි තමයි. එහෙම තමයි කෑමට ගත්තේ. එහෙම කාලා කොහම හැබැයි සෙන්සරාදට ඉරිදට පොඩ්ඩක් කැවෙනවා. ඔයාලා දන්නවද දන්නේ දැන් ජපානයේ නෙමෙයි දැන් සාමාන්‍යයෙන් මිනිහෙක් කාන්තාවකට ගත්තත් කිලෝ කැලරි ඕන වෙන්නේ මේ කැලරි ප්‍රමාණයක් තියෙනවා දෛනිකව අවශ්‍ය වෙන. ගොඩාක් වැඩ කරන කෙනෙක්ට නම් කැලරි 2400ක් වගේ ඕන වෙනවා කියලා Google එකේ ගහලා බලන්න තියෙනවා. සාමාන්‍ය එහෙම නැතුව සාමාන්‍ය කාන්තාවකට අවශ්‍ය වෙනවා කැලරි 1200ක් 1500ක් ඒ වගේ ප්‍රමාණයක්. එතකොට ඒකත් වයස අනුව කරන ක්‍රියාකාරකම් අනුව ඒ දෛනික කැලරි අවශ්‍යතාවය වෙනස් වෙනවා. හරිද? එතකොට දැන් අපි දැන් ජපානයේ නම් හැම කෑම එකකම වගේ ගහලා තියෙනවා ඒකේ අඩංගු වෙන කැලරි ප්‍රමාණය. හරිද? ඒක නිසා අපිට හොඳටම පහසු වෙනවා අර ගන්න ප්‍රමාණය දැනගන්න. දැන් අපි ලංකාවේ නෙමෙයි අපි සාමාන්‍යයෙන් කෑමට ගද්දී මේ ලොකු බත් කෝප්පයක් බත් පිඟානක් නේ බෙදාගෙන කනවා. ඒකේ කැලරි කොච්චරක් තියෙනවද කියලා හිතා ගන්න බැරි තරම්. ඒ කියන්නේ සාමාන්‍ය එක වේලකින්ම අපි සාමාන්‍යයෙන් කැලරි 1000කට කිට්ටු වෙන්න ගන්න අවස්ථා තියෙනවා. එතකොට ඒ කැලරි ප්‍රමාණය මොකද කැලරි වැඩියෙන් ගන්න අර මේද කියන්නේ අපේ ඇඟට ඇතුළු වෙන කැලරි ප්‍රමාණය වැඩි වෙන්න ඒවා දහණය වෙන්නේ නැහනේ. තැම්පත් වෙනවා. එතකොට අපි එන්න මේ මහත් වෙනවානේ. ඒක නිසා කොහොම හරි කැලරි ගන්න කැලරි ප්‍රමාණය අඩු කරන්න ඕනේ. කියන්නේ ඩයට් එකෙන් වෙන්න ඕනේ ඒ ටික 150 අනික තමයි එක්සර්සයිස්. ඒක ඩයට් එක සහ එක්සර්සයිස් වලින් තමයි දෙකම මැනේජ් කරේ මම. එතකොට මම කොහොමද කරේ කියන එක ගැන කතා කරොත් මම උදේම නැගිටලා සාමාන්‍යයෙන් මේ කුරුඳු උණු වතුර ටිකක් දාලා කුරුඳු ටිකක් මේ අර බොයිල් වෙන්න වගේ තියනවා. තියලා හිටන් ඒකට දෙහි චුට්ටක් කලවම් කරලා තමයි දිනපතා මේක බීවා. ඒකෙන් ඇඟ පොඩ්ඩක් අර මේ ඇඟට සිසිලසක්
ඇඟ කෙට්ටු වෙනවා. සහ ඊට පස්සේ මම දවල්ට අර විදිහට තමයි කෑම ගන්නෙ. ඒ කියන්නේ බත් නැතුව මේ කරිස් ටික බෙදා ගන්නවා. බිත්තර නම් අනිවාර්යෙන් වගේ ගත්තා බිත්තරයක්. ඊට පස්සේ රෑට මුං ඇට, කව්පි, කඩල ඒ වගේ දේවල් තමයි. ඊට පස්සේ මොනවාද අපිට ගන්න පුළුවන් මේ සලාද. මෙහි ජපානයේ සලාද ගොඩක් භාවිතයට ගන්නවා. රෑ කෑමේ වල ගොඩක් අය බත් ගන්නවා අඩුයි. ඒ වගේ දේවල් තමයි ගන්න. ඊට පස්සේ අනික කියන්න ඕන දැන් මං වර්කවුට්ස් කරන්න ගන්න එකත් දැන් හිතන්නකෝ අද එක්සයිස් මම සාමාන්‍යයෙන් කිලෝමීටර් දෙකක් විතර ඇවිදින්න ඇති දවසකට. එතකොට මේ වර්කවුට්ස් කරද්දී නෝ අර මොකද්ද දැන් අද මිස් වුණොත් මම අනිවාර්යෙන් හෙට එකත් එක්ක අල්ලලා කරනවා. දැන් අද හිතන්නකො මොකක්ම හරි අපහසුතාව එක්ක වැස්ස ප්‍රශ්නයක් මම එළියනේ කරේ. එතකොට වැස්ස ප්‍රශ්නයක් නිසා එළිය ඇවිදින්න කරන්න යන්න බෑ. ඇවිදින එක කරා, බයිසිකල් පදින එක, ඒ හැමදේම කරා වර්කවුට්ස් එකේ.